හරි. එතකොට අපි අදත් තව MCQ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. අලගේ චලිතය පාර්ට් එකේ විභාග ප්‍රශ්නයක් අපි කතා කරමු 1983 22 වෙනි MCQ එක. මේකෙත් මම ඔයාලට description එකේ දාලා තියෙනවා MCQ එක download කරගෙන බලන්න මොකද්ද කියලා තියෙන්නේ කියලා. හරිද? ඔයාලා මේ වීඩියෝ එකට කලින් එක download කරගන්න. මොකද්ද කියන්නේ බලන්න. නිශ්චලතාවයේ සිට නිදහසේ වැටෙන බෝලයක් තිරස් පොළොවක් සමග පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් ඇති කර ගන්නවලු. හරිද? මේ උඩ ඉඳලා අතාරිනවලු. නිශ්චලතාවයෙන් අතාරිනවා කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා බෝලේ ගැටීමෙන් පසු ෂණික නිශ්චලතාවයට පත්වන අවස්ථාව දක්වා එහි ප්‍රවේගය කාලය සමග ප්‍රස්ථාරයේ වඩාත්ම හොඳින් නිරූපණය කරන ප්‍රස්ථාරය මොකක්ද කියලා අහනවා. මේ ප්‍රස්ථාර පහක් දීලා තියෙනවා. ප්‍රස්ථාර පහෙන් මොකක්ද කියලා අහන්නේ. හරිද? දැන් මෙතන සිද්ධ වෙන චලිතය කොයි වගේ චලිතයක්ද කියලා අපි බලමු. උඩ එක ඉඳලා පටන් ගන්නවා. බෝලයක් තියනවා කියලා හිතමුකෝ. මෙයා උඩක ඉඳලා පහළට වැටෙනවා. හරිද? බිම වදිනවා. පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් කියලා කියනවනේ. එතකොට අපි මේක සාමාන්‍යයෙන් ආයෙ උඩට යනවා. හරිද? එතකොට අපි එතනදී ගන්නේ පූර්ණ ප්‍රත්‍යස්ත කියලා දීලා තියෙන නිසා පහළට වදින ප්‍රවේගයෙන්මයි උඩට යනවා කියලාත් ගන්න වෙන්නේ. හරිද? ඔහොම කතාවනේ. ඉතින් මම මේ v ලියලා තියෙන්නේ. හරිද? පහළට යන ප්‍රවේගයම තමයි උඩටත් යන්නේ කියලා තියෙන්නේ. පහළට වදින ප්‍රවේගයෙන්මයි උඩටත් නැවතාවේ උඩට යන්න පටන් ගන්න. හරි. ඔයාලා දන්නවා මෙයා යන්නේ පහළට ගුරුත්වජ ත්වරණේ ඉන්නේ. පහළට වැටෙන්නේ ගුරුත්වජ ත්වරණේ. හරිද? ඒ වගේම තමයි යා පහළට වැටෙනකොට මේ ප්‍රවේගය මොකද කරගන්නේ? ප්‍රවේගය වැඩි කරගන්නවානේ. හරිද? එතකොට ගුරුත්වජ ත්වරණයෙන් වැටෙන්නේ ප්‍රවේගය වැඩි කරගන්නවා සහ ඊළඟට ගුරුත්වජ ත්වරණය කියන්නේ අපි මේව ප්‍රශ්න වලදී ගන්න මොකද්ද? ඒකාකාරයි කියලානේ. ඒ කියන්නේ ත්වරණය ඒකාකාරයි කියලානේ ගන්න වෙන්නේ. එතකොට ත්වරණය ඒකාකාරයි නම් ඔයාලා දන්නවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය සමාන වෙනවා ත්වරණයට. නේද? ඒ කියන්නේ ත්වරණයට අනුක්‍රමණය සමාන වෙනවා නම් දැන් මෙතන ත්වරණය වෙන්නේ ගුරුත්වජ ත්වරණයනේ. එතකොට මේ ගුරුත්වජ ත්වරණයේ නියත නිසා අනුක්‍රමණයක් නියතයි. එහෙනම් නියත අනුක්‍රමණයක් එන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට තේරෙන්න ඕනේ මේක එනම් ප්‍රස්ථාරය මෙන්න මේ විදිහේ සරල රේඛාවක් එන්න ඕනේ කියලා. හේතුව අනුක්‍රමණය නියත නිසා. මොකද ප්‍රවේග කාල ප්‍රස්ථාර වල අනුක්‍රමණය ලැබෙන්නේ මේ ත්වරණය. එතකොට ත්වරණය නියත නිසා අනුක්‍රමණයක් නියතයි. හරි? එහෙනම් මේක වක්‍රයක් වෙන්නේ නැහැ. මොකද්ද? රේඛාවක් එන්න ඕනේ. හරි. එහෙම උත්තර තියනවද? ඔව් 1 2 දෙකක් තියනවනේ නේ. එතකොට අපිට දැන් තේරෙන්න ඕනේ ওই දෙකෙන් එකක් මේ වෙන්න ඕනේ. කියන්නේ දෙවෙනිය හරි තුන්වෙනිය හරි නෙවෙන්න ඕනේ. හරි. එතකොට ඔයාලා හිතන්නේ මොකක් වෙයිද ඔගේ? බලමු අපි. මේක ප්‍රවේගය කියලා ගත්තොත් හරිද? මේක මම මෙන්න කාලය t මෙතන බිඳුව කියලා ගත්තොත් හරි. ඒක හොඳයි. නිශ්චලතාවයෙන් පටන් ගන්න. එතකොට ප්‍රවේගය බිඳුවෙන් පටන් ගන්න. මේක උඩට ගියා නම් හරිනේ. එන්න පල්ලෙහාට යන්න වස්තුව මේක ධන දිශාව කියලා ගත්තොත් පහළ දිශාව ධන දිශාව කියලා ගත්තොත් පහළට යන්න ප්‍රවේගය වැඩි කරගන්නවා ඒකාකාරව. එහෙනම් මේ මෙහෙම ගියා නම් හරිනේ. එන්න ප්‍රවේගය වැඩි කරගන්නවා. මේ බිඳුව 1 2 3 4 කියලා ප්‍රවේගය වැඩි කරගන්නවා. හරිද? යම්කිසි අගයක් දක්වා අපි හිතමු ඒක v අගයක් දක්වා වැඩි කරගත්තා. ප්‍රවේගය යම්කිසි අගයක් දක්වා වැඩි කරගත්තා. මම ඒක v කියලා අරන් දෙනවා. හරිද? ඒක නිකන් ගත්තේ. ඊට පස්සේ බිම වැදිලා නැවත ඒ ප්‍රවේගයෙන්ම යන්නේ. එතකොට පටන් ගන්නේ නැවත චලිතයේ ඒ ප්‍රවේගයෙන්මයි. හැබැයි මතක තියාගන්න එයා යන දිශාව අනිත් පැත්තට. ප්‍රවේගයේ දිශාව මාරු වෙනවා. ප්‍රවේගයේ දිශාව මාරු වුණාට ත්වරණයේ දිශාව මාරු වෙන්නේ නැහැ. ත්වරණය වෙනස් වෙන්නේ නැහැ. ත්වරණය ජීම තමයි නේද? ඒ කියන්නේ උඩට යන්නේ ඍණ ජී වලින් නිසා ගුරුත්වජ ත්වරණයේ ඍණාගේ ඉන්නේ. ඒ කියන්නේ ගුරුත්වයටදී සිද්ධ වෙන චලිතයක්නේ. හරි? උඩට යන්නේ ඍණ ජී වලින් නැත්තම් පහළට තියෙන ත්වරණය තාම ජීව තමයි. මෙයා උඩට චලිත වුණාට මෙයාගේ ත්වරණය තියෙන්නේ පහළට. හරිද? ඒ කියන්නේ ළමයි ඉස්සෙල්ලා එක්කිනාගේ ත්වරණයමයි දැනුත් තියෙන්න ඕනේ. පැහැදිලිද? ඒ කියන්නේ මං කියවනේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ලැබෙන්නේ ත්වරණය කියලා. එහෙනම් ඉස්සෙල්ලා අනුක්‍රමණයම නේද දැනුත් තියෙන්න ඕනේ. ඉස්සෙල්ලා අනුක්‍රමණයමයි දැනුත් තියෙන්න ඕනේ. තේරුණාද තර්ක කරන විදිය? ඉස්සෙල්ලා අනුක්‍රමණයමයි දැනුත් තියෙන්න ඕනේ. හේතුව මෙයා උඩට චලිත වුණාට මෙයාගේ ත්වරණය තියෙන්නේ පල්ලෙහාට. උඩට යන්නේ ඍණ ජී වලින්නේ. හරි? ඒ නිසා ඉස්සෙල්ලා අනුක්‍රමණයමයි දැනුත් තියෙන්න ඕනේ.
අපි දන්නවා මැත්ස් වලින් දන්නවා සරල රේඛාවක අනුක්‍රමණ සමාන වෙනවා කියන්නේ ඒ රේඛා දෙක සමාන්තර වෙනවා. එහෙනම් මෙයාට සමාන්තර සරල රේඛාවක් යන්න ඕනේ. හරිද? මොකද අනුක්‍රමණ සමාන වෙන්න ඕන නිසා. මෙයාගේ අනුක්‍රමණය සමානයිනේ. හරි එහෙම හිතන්න පුළුවන් අපිට. ඒ වගේම තමයි මෙයා උඩට යන්න ප්‍රවේගය අඩු වෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා දිශාව මාරු වෙලා තියෙන. එහෙනම් ඍණ දිශාවේ සිද්ධ වෙන චලිතයක්. මේක ධන දිශාවට අපි හිතුවා පල්ලෙහාට ධන දිශාව කියලා හිතනවා. එහෙනම් උඩට යනකොට ඍණ දිශාව ඔස්සේ සිදුවන චලිතයක්නේ. එහෙනම් ඍණ පැත්තේ සිදුවන චලිතයක් නිසා අපි දන්නවා උඩට යන්න ප්‍රවේගය මොකද වෙන්නේ? අඩු වෙනවා. මේ අඩු වෙලා නිශ්චල වෙනවා. උඩට යද්දී ආය උපරිම උසේදී ප්‍රවේගයේ බිඳුවක් වෙනවනේ. එහෙනම් ඕක ගන්න වෙන්නේ මෙන්න මෙහෙම නේද? යම් කිසි අරාගෙන්ම තමයි පටන් ගන්න වෙන්නේ. මේක පූර්ණ ප්‍රත්‍යස්ත කියලා දීලා තියෙන නිසා. හරි. මේ මෙහෙම එකක් ගන්න වෙන්නේ. එතකොට බලන්න මේ දෙන්නගේ අනුක්‍රමණ සමානත් වෙනවා හේතුව ත්වරණ එකයි නිසා. මතක තියාගන්න චලිතයේ ප්‍රතිවිරුද්ධ පැති වලට තිබ්බට ත්වරණ G වෙනස් වෙන්නේ නැහැ නේ කවදාවත්. G තියෙන්නේ පල්ලෙහාට විතරයිනේ. ගුරුත්වජ ත්වරණේ තියෙන්නේ පල්ලෙහාට විතරයිනේ. ආන් ඒ නිසා ත්වරණේ වෙනස් වෙන්නේ නැහැ. ආන් ඒ නිසා තමයි මේ දෙන්නගේ අනුක්‍රමණ සමාන වුනේ. අනුක්‍රමණ සමාන නිසා තමයි ප්‍රස්ථාර රේඛා දෙක සමාන්තර වුනේ. රේඛා දෙකක අනුක්‍රමණ සමානයි නම් ඒ රේඛා දෙක සමාන්තර වෙනවා. හරිද? ආන් ඒ නිසා දෙන්න සමාන්තර වුණා. ඊළඟ කතන්දරේ මොකද්ද? එක්කෙනෙක් පහළට යනවා. පළවෙනි අවස්ථාවේ පහළට යනවා. අපි ඒක සැලකුවා ධන දිශාව ඔස්සේ සිදුවන චලිතයක් විදිහට. ඒ නිසා ඒක අපි ධන පැත්තේ ලකුණු කරගත්තා. ඊළඟට පහළට ගිහිල්ලා වැද්දිලා නැවත උඩ එනවා. එහෙනම් අපි ඒක ඍණ දිශාවට ඔස්සේ සිදුවන චලිතයක් විදිහට සැලකුවා. හරිද? එතකොට යා ප්‍රවේගය v අර වැඩිච්ච ප්‍රවේගයෙන්මයි පටන් ගත්තා කියලා හිතන්න වෙන්නේ. මොකද පූර්ණ ප්‍රත්‍යක්ෂ ගැටුමක් නිසා. එතකොට ඒ ප්‍රවේගයම ඒ උසම තමයි මෙතනින් ගත්තේ. හරිද? ඒ ප්‍රවේගය අගේම තියෙන්න ඕන නිසා ඒ ප්‍රවේගයමයි ඊට පස්සේ උඩට යන්න යා ප්‍රවේගය අඩු වෙලා ප්‍රවේගයේ බිඳුවක් වෙනවා උපරිම උසේදී. හරි? එහෙනම් ඕක තියෙන්නේ කීයද? ඕක තියෙන්නේ අපේ 3 වෙනි උත්තරේ විදිහටනේ. එහෙනම් ඒ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ අංක 3. හරි? මම හිතනවා තේරෙන්නේ නැති කියලා ඔයාලට.